මේ මම අහන්න හිටියේ මේ මොකද්ද? සැඩසුලන් ගැන මොනවද කියන්නේ? මතක් කරන්න බෑ හුලං ගැන. මතක් කරන්න බෑ. මහා විනාශයක් කරලා, ගෙවල් දොරවල් නැතර නැති වුණා. ගස්වැල් කැඩුනා. යාන වාහන නැතරම නැති වුණා. මොකද කරේ? ඒ විතරක් නෙමෙයි. මේ බෝඩ් ලෑලි මාරු වුණානේ. බෝඩ් ලෑලි මාරු වුණා. බෝඩ් ලෑලි මාරු වුණා කියන්නේ කොහෙද බෝඩ් ලෑලි? ඔඩේ හන්දියේ තුන වින්කල ඇතුණා බයිසිකල් හදන තැන. ඔන්න වින්කල ඇතුණා. වින්කට යාපතෙන් සාස්තර කියන දා අතබල්ල සාස්තර කියන දා තිබුණා. මේ බෝඩ් දෙක මාරිලා ජංජාලයක් කොයි උනේ? ඒ දෙකේ බෝඩ් දෙක මාරු බෝඩ් දෙක මාරු වෙලා. කොහොමද මාරු වෙලා තිබ්බේ? දැන් වින්කලේ කොහොමද තිබ්බේ? වින්කලේ ගහලා තියෙනවා. දේවාරුමුටෙන් හුලං ගසනු ලැබේ. අනේ ලැජ්ජයි ඔය. මම කල්පනා කළේ දැන් නිකන් හුලං ගහනකොට අර අත් පොම්පෙන් මෙහෙම ගහන්නේ. දේවාරුනේ ගහනකොට ඒ නවත්තනකෝ. මේ අයියේ දැන් එතකොට මේ සාත්‍ර බලන තැන කොහොමද බෝඩ් එක තිබ්බේ? සාත්‍ර බලන වල කියන්නේ නැතේ. ඒ අතවල පැද්දමනු ලැබේ. අයියේ කියන්නේ දැන් ඔය වගේ සුනාමි ආපු වෙලාවේ 2004 සුනාමි ආපු වෙලාවේ බෝඩ් වල ඔය වගේ කේස් එකක් තිබුණා. ඒ කියන්නේ හැම නගරයකම ගහලා තියෙනවනේ නගරයට ඇතුල් වෙනකොට සාදරයෙන් පිළිගනිමු. එතකොට මේ නගරේ අපේ නගරේ පිරිසිදුව තබාගමු. ඔකේ බෝඩ් තියෙනවනේ. එක බෝඩ් එකක් තිබ්බා ඊයේ සුනාමියෙන් ඇවිල්ලා ගියාට පස්සේ. ඔව්. මේම බෝඩ් එක කැරකිලා ඇඹරිලා ගිහිල්ලා මුහුද පැත්තට මූණ දාගෙන ඉන්නවා. ඉතින් මං ගිහලා බැලුවා. මොනවද? ඒකේ තියෙන ස්තුතියි නැවත එන්න කියලා. ඒ මට hina යනවා. මේ අයියේ දැන් මම හැම කියන්නේ නැති ඔය කියන්නේ මම කියන්නේ ඕකේ වරන් කියන්නේ 70 දශකයේ ආපු සුලිසුලංග ගැනවත් 2004 ආපු සුනාමිය ගැනවත් නෙමෙයි 50 දශකයේ ආපු සැඩසුලං කියන චිත්‍රපටය ගැන. අම්මා ඒ සැඩසුලං පිටර් පාඩේ මාරයි අයියෝ. ඒ මාර සින්දු සෙට් එකක් තිබුණේ. අම්මෝ ඇඟ කිලි මොනවා හරි පොළනවා. ඉතින් ඒක ඇවිල්ලා වාර්තාව සින්දු වලින් වාර්තාව කියපු චිත්‍රපටියක්. සින්දු වලින් වාර්තාවක් තිබ්බා. ඒ කියන්නේ ශ්‍රී ලාංකේය සිනමා ශාස්ත්‍රයේ අතීතයේ ඉඳලා බලපුවාම ඉතිහාසයේ ඉඳලා බලපුවාම ගීත වැඩිම සංඛ්‍යාවක් අඩංගු වෙලා තිබිච්ච චිත්‍රපටිය තමයි සැඩසුලං චිත්‍රපටිය. ඒක තමයි වාර්තාව. හැබැයි ඒකම නෙමෙයි වාර්තාව. ඒක නෙමෙයි. සින්දු තියෙන්නේ නැති ඒක වෙනම කතාවක්. වාර්තාවේ වෙන වාර්තාවක් තිබුණේ. වෙන වාර්තාවක්. මම දන්නවා. හරි මම කියනවා. අපේ ඉන්දියාවේ ಭಾರತ දේශයේ ගීත කෝකිලාව ලතා මංගেশකර් සිංහලෙන් ගායනා කරපු ගීතයක් තියෙන සිංහල චිත්‍රපටිය. ඒක නේ. ඔව් ඒ තුමියා සින්දුව කියන්නේ නැහැ. ඒක නෙමෙයි වාර්තාව. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. එන මොකද්ද වාර්තාව? වාර්තාව මේකයි. සිංහල චිත්‍රපටියකින් සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි අකුරකට ආරාධනා කරනවා එන්න ප්‍රීති වෙන්න කියලා. ඉංග්‍රීසි අකුරකට ආරාධනා කරන චිත්‍රපටිය. ඉංග්‍රීසි අකුරට ආරාධනා කරනවා ප්‍රීති වෙන්න කියලා. මොකද්ද ඉංග්‍රීසි අකුර? ඕ. ඕ අකුර? ඔව්. එතකොට සින්දුව මොකක්ද? ඕ එන්න ප්‍රීති වෙන්න මා නෝනා මහතුනි මේ බලන්න එන්න. ඕ එන්න. අපි යන්න එන්න.